අයිබෝන් අපි අද ලෝක පරිසර නිමිත්තෙන් ප්‍රචාරය කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අත්‍තරම මේ රාජ්‍ය ආයතන සියලුම දෙමව්පිය ප්‍රජාව එකතු වෙලා තමන්ගේ රට විකසිත කරගෙන වැඩසටහන. ඒ නිසා අපි ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා අත්‍තරම මේ මහ පොළොවට අපි ඉපදුන පොළොවට බරක් නොවෙන්න අපි සතු අපද්‍රව්‍ය ටික අපි බැහැර කරන්න ඕන කියන කාරණේ. මම හිතන්නේ වර්තමාන මේ රාජ්‍ය ආන්ත්‍රණය විසින් සුදුසු ක්‍රමවේද ඉස්සරහට ඉදිරිපත් කරාවේ. ඉතින් අපි බැහැරට නොදා සිද්ධියක ඒක හරි. අර යනෝනේ දවසට සතියකට සුපරම් මේ වර යනකේ හැමදාම අර යනවා. අර යනෝනේ. ඒත් එක්කම දැන් අපි පාවිච්චියත් අඩු කරනවා නම් ඉතාලම හොඳයි. දැන් කියලා දෙන්නේ ඒ කියන්නේ දැන් පොලිතින් වගේ දේවල් අපි නිකන් රෙදි බෑග් වලට වගේ යනවා නම් එහෙමනම් අපි පාවිච්චි අඩු කරන දැන් පැත්තේ නිෂ්පාදන ශේෂ්ත්‍රයට අඩු වෙනවනේ. හරියනවා කොහොමද? අද ජගත් පරිසර දිනයේ නිමිත්තෙන් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. මේ පරිසරයට පොලිතීන් ඉටිකොල වගේ දේවල් දාලා මේ වන විට දැවැන්ත විනාශයක් අත් වෙලා තියෙනවා. බඩේ ඉන්න දරුවට මවගේ පෙකණිවැල හරහා වැදෑම හරහා ප්ලාස්ටික් සංක්‍රමණය වෙනවා යාගේ මොළයට. ඒ කියන්නේ කෘත්‍රිම ප්ලාස්ටික්, මයික්‍රෝ ප්ලාස්ටික් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මට ඔබ සියලු දෙනාගේම පොරොන්දුවක් අවශ්‍යයි. ප්ලාස්ටික් භාවිතය අවම කරන්න ඕන. පාවිච්චි අඩු කරන්න ඕන. නැවත පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ රාජ්‍ය යාන්ත්‍රණය විසින් සකස් කරන ක්‍රමවේදයකට අනුව ඔබට කිව්වොත් එහෙනම් ප්ලාස්ටික් ගෙනල්ලා දෙන්න අපි මේවා ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා ඔබ සියලු දෙනා ඒකට අනුගත වෙන්න ඕන. ඒ නිසා මම ඔබෙන් පොරොන්දුවක් බලාපොරොත්තු වෙන මේ වෙලාවේ Tamanට පොලිතින් වලින් ඈත් වෙන්න, තමා කන ටොපි කොලේවත් මේ මහ පොළොවට අතාරින්න එපා. මහ පොළොවට අතෑරියොත් තව වසර 100ක් 500ක් යනකම් ඒව දිරන්නේ නැහැ. සුත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. ගහට කොළට ඒවයි විස උරාගෙන අවසාන වශයෙන් මහ පොළොව ලෙඩ වුණොත් අපි ලෙඩ වෙනවා. අපි හැමෝටම පියවරු පිළිකා, ආමාශ පිළිකා, අග්න්‍යාශය පිළිකා මේ සියලුම දේවල් වලට විශාල වශයෙන් හේතුවක් වෙලා තියෙන්නේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය කියලා තමයි කියන්නේ. මම ඔබගේ සියලු දෙනා ඉල්ලා සිටිනවා නැගිටලා මට ආයිබෝවන් කියලා අනිවාර්යෙන් මේකෙන් වැළකෙනවා කියලා පොරොන්දු වෙන්න කියලා. රයිට්. ඔයාලා නගින්නකෝ. පොරොන්දු වෙනවාද ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් දුර වෙනවා කියලා? හරි. කොහොමද? පොරොන්දු වෙනවද? හොඳයි. අම්මා පොරොන්දු වෙනවද? පොරොන්දු වෙනවද? හරි. පොරොන්දු වෙනවද? හරි. පොරොන්දු වෙනවද? පොරොන්දු වෙනවද? හරි. බොහොම ස්තුතියි. ප්ලාස්ටික් පොලිතීන් වලින් ඈත් වෙන පොරොන්දු වෙනවද? රයිට්. බොහොම ස්තුතියි. අම්මා මොකද කියන්නේ? රයිට්. බොහොම ස්තුතියි. අපි දැනුවත් කරගෙන ආවේදී මේ ප්‍රදේශය ඉතාම අලංකාරවත් තියෙනවා. පස්සේ තියෙන ඉතින් ආකල්ප මේ රටට සම්ප්‍රේෂණය වෙන්නේ නැති එක ඇත්තට තියෙන්නේ. ඇත්තටම අපි යන පාරේ මේ පාසලකුණු විතරක් තියලා යනවා නම් ඒ තරම වටින සත්‍යයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට බඩේ ඉන්න දරුවට වැදෑම හරහා මේ මයික්‍රෝ පොලිතීන් සංක්‍රමණය වෙනවා දරුවට මේ වෙනකොට. එතකොට ඉදිරියේදී අමතක වීම, පියවරු පිළිකා වගේ දැවැන් අපි ජගත් පරිසර දිනය නිමිති කරගෙන අධ්‍යාපනයේ තවත් එක් ක්‍රමවේදයක් විදිහට ඇත්තටම මේ පෘථිවි තලය අපි පිරිසිදුව ඉතා අලංකාරව තබා ගන්න ඕන. වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය බිමට බැහැලා අපේ මහ පොළොව මත පාසටහන් පමණයි තිබිය යුත්තේ. ඉතින් අපි අද වීරගැටිය ප්‍රදේශයේ සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා අපි ආදර්ශයක් ලබා දෙනවා. අපි සියලුම ජනතාවගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා මේ භූමියට ආදරය කරන්න. මේ භූමියට ඔබගේ ටොපි කොලයක්, ඉටි කොලයක් කිසිදු දෙයක් තමන්න එපා. රාජ්‍ය ආයතනය විසින් සකස් කර දෙන ඉදිරි ක්‍රමවේදයන් අනුව ක්‍රම 5ක් භාවිතා කරමින් ඔබ මේ පරිසරයට ආදරය කරන්න. අංක 1 තමයි ඔබ රීතින්ක්. ඔබ නැවත සිතන්න ඕන. ඔබ කඩේකට ගිහිල්ලා හෝ පොලිතින් ප්ලාස්ටික් පිළිබඳව ඔබ මිලදී ගැනීම සිදු කරනවා. නැවත සිතන්න ඕන. ඒ වගේම රිෆියුස් දෙවෙනි අවස්ථාව ඔබ අනිවාර්යයෙන්ම
ප්‍රතික්ෂේප කරන්න ඕන. ඔබට පාවිච්චි කළ හැකි වෙනත් ක්‍රමවේදයක් තිබෙනවා නම් ඔබ පොලිතින්, ප්ලාස්ටික් ආදී කෘත්‍රිම ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ වගේම රීසයිකල් කරන්න ඕන, රිඩියුස් කරන්න ඕන. මේ ආදී විදියට පරිසර ප්ලාස්ටික් වලින් අපි ඈත් වෙන්න ඕන. මේ වියරු පිළිකාවැනි අසාමාන්‍ය විකෘති තත්ත්වයන් මේ මානව සංහතියට වැළඳෙන්න පළවෙනි හේතුව තමයි මේ අපි කෘත්‍රිම ද්‍රව්‍ය වලින් පරිසර ඈත් නොවීම. පොලිතින් වගේ දේවල් වල ඈත් වීම. ඒ නිසා මම සමස්ත ජාතිය පිල්ලා සිටිනවා මේ මිහිපිට පාසලක පමණක් තමන්න පොලිතිකල මහාවිද්‍යාලයට ඇවිල්ලා බලන්න. අපි ආයතන ප්‍රධානීන් විදිහට වගේ පාසලේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් විදිහට අපි ගුරුවරු ශිෂ්‍යයන් පාසල තුළ අපි පොරොන්දු වෙලා කිසිදු කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක්, ප්ලාස්ටික් කොලයක්, ඉති කොලයක්, shopping bag එකක්, බීම පැකට් අයිස් පැක් කිසිදු දෙයක් නොමැති බවට මේ ආදර්ශ ගණන් මුළු ලංකාව මේ යන ගමන්ට එකතු වෙලා ලංකාව පොලිතින් ප්ලාස්ටික් වලින් තොර ලස්සන රටක් බවට පත් කරන්න සියලු දෙනාට මම ගෞරවණීය ආරාධනා කරනවා. ඒ වෙනකොට මම හිතන්නේ ඔබතුමාගේ වයස හැටියට ඇත්තටම දැන් අපි බස් එකක බැලුවා සමහර වෙලාවට ඔබතුමාගේ වයස් මට්ටමේ මේ වැඩි විදියෝ මේ පරිසර ක්‍රමවේද අනුගමනය කරන්නේ අඩුයි. නමුත් ඔබතුමාගේ කතාවෙන් මට තේරෙනවා ඇත්තටම ඔබතුමා පරිසරයට ආදරය කරන මේ කෙනෙක් කියන එක. අපිට සතුටුයි. පොල්කට්ටු ඔය මොනවද දෙයක් කොපි කවුන්ට් ජේ වලට එකතු කරනවා. ඒ අදහස ඔබතුමාගේ අනිකුත් ඔබතුමාගේ දරුවන්ගේ දරුවන්ට මුණුපුරාලට දන්න හැමදේම සංක්‍රමණය කරනවා කියන එක අපිට පොරොන්දු වෙන්න. හරි. මම මගේ දරුවන්ට පවා ජගත් පරිසර දිනය ජූනි 5 වෙනිදා අද හා මුල්කිරිකල මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පරිසර නියමබට කණ්ඩායමේ දරුවනුත් එක්ක අපි මේ ඇවිල්ලා ඉන්නේ වීරකෙටිය නගරයේ ප්‍රදේශය පිරිසිදු කරන්න. ඉතින් මේ සත්කාරය සඳහා රජයේ සියලුම ආයතන සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. අපි උදේ 9ට පමණ මේ ස්ථානයට ඇවිල්ලා මේ කඩවල් වල මේ ප්‍රදේශය සුද්ධ කරනවා වගේම මේ අවට තියෙන කඩවල් වල ජනතාවත් දැනුවත් කරමින් පරිසරය පිරිසිදුව තබා ගන්න ආකාරය පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. ඉතින් හරිම සතුටු දවසක් අද මේ ජනතාවත් දැනුවත් කරමින් මේ දරුවත් එක්ක මේ කරපු සත්කාරය සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා පරිසරය පිරිසිදුව තියාගන්න කියලා.